කොහමද මගේ පැටව ටිකට ඔන්න ඉතින් අද ලස්සන වීඩියෝ එකක් මම අරන් ආවා. චූටි බෝලගේ මගේ අයියාගේ වීඩියෝ එකක් තමයි හොඳේ. අද ඉතින් අපේ අයියා ගෙදර නිවාඩු දවසන්නේ. ඒ නිසා ඉතින් ලොකු වීඩියෝ එකක් නෙවෙයි චූටි වීඩියෝ එකක් ඉතින් අරන් ආවා. අද මට හරිම කම්මැලි. ඒ වුණාට මං අද කලින්ම නැගිටලා උදේ සුපිපුණු මලක් බඳු කියලා ඔන්න ඉතින් නාගෙන ලස්සන ටී-ෂර්ට් එකකුත් මම ඇඳගත්තා. ටී-ෂර්ට් එකක් විතර නෙමෙයි ඉතින් කලිසමකුත් ඇඳගත්තා. නැත්තම් හිතන්නේ මං හෙළුවෙන් ඉන්නවා කියලා. ඔන්න ඉතින් ඊට පස්සේදී මට ඉතින් වැඩ මුකුත්ම නෑ නාගත්තට පස්සේදී. මං අද ඉුවෙත් නැහැනේ අනේ. ඔන්න ඉතින් මේ උදේ තේ එකක් හදලා නම් බිව්වා. ඒත් ඉතින් මම බිව්වේ නැහැ අපේ අයියට විතරයි හදලා දුන්නේ. චූටි බෝලෙට චූටි කිරි පැකට් එකක් තිබුණේ ඒකත් හදලා දුන්නා. එතකොට ඉතින් ඒ දෙන්නගේ බණ්ඩි ගෙඩි පිරෙලනේ. මට ඉතින් මේ චූටි දොළ දුකක් ඇවිල්ලා තියෙන්නේ. රස කෑමක් කන්න. ඒක පස්සේ කියන්නම්කො මොකද්ද කියලා. ඒක ගේන්න යන්නත් ඕනිනේ. ඒක නිසාම තමයි ඉතින් මේ කලින් නාගන්න හැදුවේ. අපේ අයියා ගෙදර ඉන්න දවසට ඉතින් මට මුකුත්ම කරන්න ඕනේ නැහැ. අපේ චූටි බෝලේ නාවනේවා කෑම කවනේවා ඔක්කොම කරන්න ඕන අපේ අයියා. ඒකත් හොඳයි. අපේ චූටි බෝලේ මට වැඩි අපේ අයියටනේ ආදරේ. ඉතින් හැමදාම දැන් රැට නිදාගත්තා දවල්ට නිදාගත්තා. එයා මේ නැගිටින්නේ තාත්තකෝ කියලා මම කෝ කියලා කවදාවත් අහන්නේ අපේ මේ චූටි බෝලේ පැටියා. අන්න ඉතින් නාලා නම් ඉවර ඊට පස්සේ ඉතින් ලස්සන චූටි ඇඳුමකුත් අඳගෙන චූටි බෝලෙට අපි ඉතින් දැන් මේ රෝන්ද යන්න කියලා තමයි ලෑස්ති උනේ. මේ අපේ අයියා ඉතින් ගෙදර ඉන්න දවසට මගේ යාළුවා දන්නවනේ. අපේ අයියා මේ මොකද්ද කරන්නේ කියලා. අපේ අයියා ඉතින් තිත්ත කසාය බොන්නනේ ඉතින් හැමදාම ගෙදර නතර වෙන්නේ. මම බනිනවා මල පෙරේතෙක් කියලා. ඒත් ඉතින් කොච්චර බැන්නත් වැඩන්නේ. අපේ අයියා කියනවා ඉතින් ගෙදර ඉන්න දවසට නිදහසේ ඉන්න ඕනේ කියලා. ඒ නිසා ඉතින් එයා තිත්ත කසාය ගේන්නත් ඕනේ කිව්වා. මට ඉතින් මොකක් ගේන්න දන්නවද මම යන්නේ ත්‍රිපෝෂ පැකට් එකක් ගේන්න. අනේ අහන්නකො මම සමපෝෂ කන්නත් ආසයි. ත්‍රිපෝෂ කන්නත් ආසයි. සුපෝෂ කන්නත් ආසයි. ඔක්කොම කන්න බැහැනේ. අර මොකද්ද ත්‍රිපෝෂ කන්න තව බබෙක් හදන්න ඕනේ. එතකොටනේ අනේ ත්‍රිපෝෂ පැකට් ගේන්නේ. අනේ තව බබාලා හදන්න බෑ. ඒ නිසා ඉතින් සුපෝෂ පැකට් එකක් ගේන්න තමයි මේ යන්න ලෑස්ති උනේ. මේ ඒකත් අරන් ඉතින් එන්න ඕනේ. මේ ළඟ තමයි කඩේ තියෙන්නේ. ඔය පේනවනේ මේ නිල් පාට ත්‍රිවිල් එකක් යනවා. ඒ ත්‍රිවිල් එක මේ පේන්නේ නැති මානට යන හරිය තියනවනේ. අන්නේ හරිය තමයි මේ කඩේ තියෙන්නේ. පයින් යන්නත් පුළුවන්. ඉතින් මගේ හන්දිපත් දෙක රිදෙනවා පයින් යන්න ගියාට පස්සේදී. ඒක නිසා මම අපේ අයියටත් ඉතින් යන් කිව්වා. ඒක නිසා තමයි ඉතින් අයියයි මමයි චූටි බෝලේ ලෑස්තිනේ. ඒ නැතත් ඉතින් අපේ අයියට තිත්ත කසාය ගන්නත් එපා. ඇත්තට ඕනේ. මන් දන්නේ නැහැ මේ අපේ අයියා විතරක් වෙන්නේද මේ තරම් පෙරේත නේද? මට වෙලාවකට හිතෙනවා මේ අපේ අයියා තිත්ත කසාය බෝතලේ ගෙනා මේකට වතුර ටිකක් පුරවන්න ඒ තිත්ත කසාය බෝතලේ ටිකක් හලලා. ඇත්තට මේ දැන් ඉතින් අපි ත්‍රිපෝෂෙත් අරගෙන ආවා. ත්‍රිපෝෂ ගන්න වීඩියෝ ගත්තේ නැහැ. මේ අහන්නක දැන් ඉතින් ත්‍රිපෝෂි හදන්නත් ඕනේ. ඇත්තට වෙලාවකට මේ බෝඩින් ජීවිතය මට එපා වෙනවනේ. මං අපේ අයියටත් කිව්වා මට බෝඩින් ජීවිතය යන එපා වෙලා සුදු මට මොකද්ද එක කාමරයක් හරි හදලා දෙනවා කියලා. අපේ අයියා මට කියනවා අනේ බං බෝඩින් ජීවිතේ මාරු බං කිව්වා. මං කිව්වා හා බං එහෙනම් මෙහෙම හැමදාම ජීවත් වෙමු බං වෙන මොනව කරන්නද බං කියලා. මොකද්ද මේ අපේ අයියගේ කොන්දට දෙනවල ඔය ඉතින් මසාජ් කරන ගමන් මම පුංචි දෙයක් කියන්නේද අපිට දැන් අපි කියන්නේ මම අපේ අයියත් එක්ක පැනලා ආපු දවස් ඉඳලා බෝඩින් ගණනාවක හිටියා හොඳේ. මුලින්ම අපි මං කියන්නේ හිටපු බෝඩින් ටික නිට්ටම්බිය බෝඩින් දෙකක හිටියා හොඳේ. ඔන්න ඊට පස්සේදී අපි තව හිටියා අංගොඩ බෝඩිමක. ඊට පස්සේ අපි රාජගිරිය බෝඩිමක හිටියා. ඔන්න ඊට පස්සේ නාවල බෝඩිමක හිටියා. ඇත්තටම මගේ යාළුවන්ට පිස්සු හැදේ මගේ බෝඩින් ටික ඇහුවත් හොඳේ. ඔන්න ත්‍රිකුණාමලේ කියන්නේ කොච්චර දුරේ ත්‍රිකුණාමලේ බෝඩින් දෙකක හිටියා. ඔන්න ඊට පස්සේදී මේ ගල්කිස්සේ බෝඩිමක හිටියා. ගල්කිස්සේ බෝඩිමක ඉන්නකොට මම සැලොන් කෝස් එකකුත් ඉගෙන ගත්තා. ඒකත් අනේ භාගෙට ඉගෙන ගන්න පුළුවන් උනේ මේ ඇයි අනේ අර මේකප් බඩුවේ හැම මිලෑනේ. ඒක නිසා ඉතින් ඒකත් කොට ගන්න බැරුණා මට හරියට. ඊට පස්සේ තමයි කොළොන්නාවේ බෝඩින් වලට ආවේ. දැන් ඉතින් මේ කොළොන්නාවෙත් අපි බෝඩින් 3ක හිටියා. මේ තමයි 3 වෙනි බෝඩින්. තව ඉස්සරහට තව බෝඩින් කීයකට යන්න වෙයිද දන්නේ නැහැ. අනේ මන් දන්නේ අපේ අයියත් එක පැනලා ආපු දවස් ඉඳලා අපි බෝඩින් වල තමයි ජීවත් වුනේ. ඇත්තකට වෙලාවකට මට හිනත් යනවා වෙලාවකට මට මල පනිනවා. මං අපේ අයියට බානිනවා හොඳට ඕම මේ බයින විදිහ නම් කියන්න බෑ.
මං ඉතින් සුද්ද සිංහලෙන්ම බයිනවා මෙන්න මේ මිනිහෙක් එක්ක ඇවිල්ලා මට දුක් විඳිනවා කියලා මං ඉතින් බනිනවා. ඒක අදකට පව් කියලා හිතෙනවා. ඒත් ඉතින් ඇත්තටම දැන් මං සීරියස් අරගෙන මං දැන් අපේ අයියට කිව්වා සුදු දැන් මෙහෙම ජීවත් වෙන්න බෑ සුදු. එහෙනම් දැන් චූටි බෝලෙට තව අවුරුද්දක් විතර වුණාම මම ජොබ් එකකට රට යන්නම් කියලා. ඊට පස්සේ අපේ අයියා කිව්වා හරි කමන්නේ කියලා. අපේ අයියා රට යන්න කැමති නැහැ. අපේ අයියා හරි බය අයියානේ මහා බය ගුල්ලේ. ඒක නිසා මට යන්න කිව්වා. චූටි බෝලෙත් අපේ අයියටනේ ගොඩක් ආදරේ. ඉතින් මම හිතන් ඉන්න මේ හිතේ කොනක තියන් ඉන්න කිසිම දෙයක් බැරි වුණත් ඉතින් මේ තව අවුරුද්දකින් විතර මොකක් හරි ජොබ් එක මොකක් හරි කියන්නේ හොඳ ජොබ් එකකට යන්න මේ හිතේ කොනක තියන් ඉන්න නැත්තම් නම් ඉතින් බෑනේ මගේ යාළුවේ දැන් අපි බෝඩින් ගොඩක හිටියනේ. මගේ චූටි බෝලෙත් ලොකු වෙනවනේ. ඉතින් අපේ අයියයි මම මැරෙන්න කලින් චූටි බෝලෙට චූටි ගයක් හදලා තියන්න එපා. චූටි බෝලෙට උගන්නන්න නැත්තනේ ඒක නිසා. මේ අපේ චූටි බෝලේ පේනවනේ අපේ අයියත් එක්ක තමයි වැඩිපුර කෝලම් කරන්නේ උම්ම දෙන්නේ. මං අපේ චූටි මොකද්ද මේ අපේ අයියගේ ළඟට එහෙම මං එනකොට අපේ චූටි බෝලේ මට අවු වෙන්නේ මොකෙන්ද මට ගහනවා. අපේ අයියගේ ළඟට එනකොට චූටිත්තක්වත් තියා ආතනේ. ඉතින් අහන්නක අපි ඉතින් දැන් ත්‍රිපෝෂ ටිකකුත් හදාගත්තා. මම ඒකට චූටි කජු කෑලි ටිකකුත් දාලා තමයි හදාගත්තේ. අපේ අයියා නම් ඉතින් බොන්නේ නැහැ මේ ත්‍රිපෝෂ කන්නේත් නැහැ. මට බනිනවා මේ හැමදාම මේ ලස්සන පිඟානක් ගන්නේ නැහැ කියලා මේ වීඩියෝ කරනකොට මම මොකද්ද කැත වලවල වීඩියෝ කරනවා කියලා. මං කෝ ඉතින් මට තියෙන එකනේ අයියා කියනවා අර තියෙන වීදුරු පිඟාන ලස්සනට පේන්න ගන්න කියලා. අනේ එහෙම විකාර කරන්න ඕනේ නෑනේ නේද අනේ මොකෑනේ. පිඟම් බලන්නේ නැහැනේ මගේ යාළුවෝ. චූටි බෝලේගේ මගේ ඉතින් විකාර බලන්නේ නේද? මං ඉතින් ත්‍රිපෝෂේ කනවත් ඒකකුත් හොදොම් පොට්ට රසයි මගේ යාළුවේ. මං අර කජු චුට්ටකුත් දැම්මේ ඒක නිසා දුකේද හරිම රසයි. ඉතින් අහන්නක අලුත් යාළුවෝ නම් එකතු වෙන්නේ මේ අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. අයියගේ මගේ චූටි බෝලේගේ වීඩියෝත් බලන්න හන්දේ. මොකද්ද මේ අපේ අයියා මට බැන ඉන්නේ මේ දැලි හට්ටියක් තියාගෙන මේ වීඩියෝ කරනවා මේ ගෑනිට පිස්සු කියලා. ඔය බේරෝනේ අපේ චූටි කෝලම මට ආදරේ නැහැ චූටිත්තක්වත් අපේ අයියට විතරයි ආදරේ. ඇත්තටම ඉතින් ඒකත් හොඳයි. අර මේ චුට්ටක් අර මට ආදරේ අඩු එක හොඳයි. ඒත් ඉතින් මං හරි ආදරේ යඩි ඉතින්. එතකොට මට ජොබ් එකකට හරි යන්න පුළුවන් මගේ යාළුවේ හැමදාම ඉතින් අපිට මෙහෙම ජීවත් වෙන්නත් බැහැනේ ඉතින්. චූටි බෝලේ ගැන හිතන්නත් එපා. ඉතින් මගේ චූටි බෝලෙට ඉන්නගේ අද්දොඩක් හදලා දෙන්නත් එපා. පවුනේ. හොඳට උගන්නන්නත් ඕනේ. මගේ අයියත් පව් ඉතින් හැමදාම පුළුවන් විදියට වැඩ කරනවනේ. ඉතින් හැමදාම වැඩ කරන්නත් බැහැනේ ඉතින්. තව ටික කාලයක් වැඩ කරාම දැන් සමහර වෙලාවට අපේ අයගේ ඇඟිලි රිදෙනවා, ඇඟිලි හිර වැටෙනවා කියලාත් කියනවා. ඒ කියන්නේ දැන් සැලොන් වැඩ ගොඩ කරනෝනේ හැමදාම වැඩ කරනවනේ. ඉතින් පවුනේ ඉතින් ඒක නිසා. එහෙනම් ඉතින් අයිත් දවසක ලස්සන වීඩියෝ එකකුත් ඉතින් අරගෙන චූටි බෝලේ මම එන්නම් හොඳේ. එහෙනම් ඉතින් මගේ යාළුවන්ට බයි හොඳේ බුදු සරණයි යුම්මා.